ආදරණීය දරුවනි අපි 18 වෙනි පාඩමේදී ඉගෙන ගත්තේ වීජීය සංකේත මතකයිනේ ඔව් මීට කලින් පාඩම අද අපි වීජීය ප්‍රකාශන ගොඩනැගීම සහ ආදේශය එහෙනම් අපි මොකද කරන්නේ වීජීය සංකේත අපි ඉගෙන ගත්ත යොදා වීජීය ප්‍රකාශන ගොඩනැගීමට සහ පූර්ණ සංඛ්‍යා ආදේශ කරමින් සංගුණකය එක වූ එක් අඥාතයක් සහිත වීජීය ප්‍රකාශනයක අගය සෙවීමට. ඒක අපි තේරුම් කරලා දෙනවා. අපි බලමු වීජීය ප්‍රකාශන ගොඩනගන්න පුළුවන්ද කියලා බලමු. පෙට්ටියක රතු පාට වීදුරු බෝල 6ක්ද නිල් පාට වීදුරු බෝල 3ක්ද ඇත. රතු පාට 6යි නිල් පාට 3යි. පෙට්ටියේ ඇති සම්පූර්ණ බෝල ගණන කීයද? සම්පූර්ණ බෝල ගණන 6ක්ද 3ක්ද? එතකොට 9යි. අන්න බබු. හරි. දැන් මේ සාමාන්‍ය ප්‍රකාශයක් අපි ලිව්වේ. දැන් බලන්න. රාකයක නවකතා පොත් 12ක්ද? අන්න නවකතා පොත් 12ක්ද? හරි. කෙටි කතා පොත් 8ක්ද ඇත? හරි. රාකයේ ඇති සම්පූර්ණ පොත් ගණන කීයද? 12යි 8යි 20යි. 12යි 8යි 20යි. අන්න සරල ප්‍රකාශයක් අපි ගණිතයට හැරෙව්වා. පොල් ගොඩක විශාල ගෙඩි 8ක්ද කුඩා ගෙඩි xද ඇත. අන්න සංඛ්‍යාවල් නෙමෙයි දීලා තියෙනවා x. xද ඇත. සම්පූර්ණ ගෙඩි ගන්න විජය ප්‍රකාශනයකින් දක්වන්න. එතකොට අපිට ලියන්න පුළුවන් 8 ධන x හරි. කෙනෙක් ගියයි ඇයි අපිට මේක ලියන්න බැයිද x ධන 8? පුළුවන්. 8 ධන x හෝ x ධන 8. ආන්න මේ දෙකම වළංගුයි. දෙකම හරි. දෙකම හරි. පෙට්ටියක රතු පාට බැලුම් x සංඛ්‍යාවද නිල් පාට බැලුම් 12ක්ද ඇත. පෙට්ටිය ඇති සම්පූර්ණ බැලුම් ගන්න විජය ප්‍රකාශනයකින් දක්වන්න. අපි ලියන්න පුළුවන් x ධන 12. හරි. කවුරු හරි ළමෙක් 12 ධන x ලිව්වත් අපි හරි දෙනවා. දෙකම උත්තර හරි. ඒ දෙකම ලිව්වා ඕනම. එහෙමනම් බෝතලයක රතු බිත්තර වයි සුදු බිත්තර 11යි. බෝතලයේ ඇති සම්පූර්ණ බිත්තර ගණන y ධන 11යි. එතකොට මම කියනවා 11 ධන y ලිව්වත් හරි කියලා. රාගයක පොත් එක් සංඛ්‍යාවක් තිබුණේ. රාජිතයින් පොත් 8ක් ඉවතට ගත්තේ නම් x තිබුණා. 8ක් ඉවතට ගත්තා. මේක වෙනස් කරලා ලියන්න බෑ අපිට. මේක වෙනස් කරලා ලියන්න බෑ අපි. x ගෙන් 8ක් ගත්තා. ඒකයි කියලා දී. ඉතුරුනේ x ඍණ 8යි. ඉතිරි වන පොත් ගන්න. ඊළඟ එකත් අපි බලමු. බෝතලයක රතු බිත්තර x ගණනක්ද? දන්නේ විචල්යක්. අඥාතයක්. අඥාතයක්. බෝතලයක රතු බිත්තර x ගණනක්. සුදු බිත්තර y ගණනක්ද ඇත. බෝතලයේ ඇති සම්පූර්ණ බිත්තර ගණන බීජීය ප්‍රකාශනයකින් දක්වන්න. x ධන y. හරි. කෙනෙකුට තව විදිහටත් ඕන නම් y ධන x ලියන්නත් පුළුවන්. නමුත් මම ඒක ලියන්න යන්නේ y ධන x. x ධන y ලියුවා. හරි. මේකත් බලන්න. රාග්‍යයක පොත් p සංඛ්‍යාවක් තිබුණි. විජිතයින් 20ක් ඉවතට ගත්තේ නම් ඉතිරි වන පොත් ගන්න. පොත් p තිබුණා. ආන්න එයා 20ක් එළියට ගත්තා. ඒකට ඉතිරි වන පොත් ගන්න. බලන්න. විජය ප්‍රකාශන හැදුවා අපි. බස් රථයක මගින් ඒ සංඛ්‍යාවක් සිටිති. ඉන් 18 දෙනෙකු බැස ගිය පසු ඒ හිටියා 18ක් බැස ගියාම ඔය ලිව්වේ ඉතිරි වන මගින් ගණන. ඉතිරි වන මගින් ගණන. හරි. සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 98කි. රුපියල් x කඩයටදී සීනි කිලෝග්‍රෑමයක් ගත් පසු ඉතිරි මුදල. දැන් 100ක් දුන්නා නම් 100න් x අඩු කරලා ඉතුරු ටික දෙනවා. නේද? එතකොට x තමයි කඩයට දුන්නේ. 98ක් තමයි සීනි වලට ගත්තේ. එතකොට ඉතිරි මුදල රුපියල් x ගෙන් 98ක් අඩු කරනවා. x තමයි කඩයට දුන්නේ.
98 ගියා සීනි වලට. ඔය තියෙන ඉතුරු ගාන. සිරිල් 3 වීලරෙන් දිනකදී ලබන මුදල රුපියල් x. ඔහු ඉන් 220ක් පෙට්‍රල් සඳහා වියදම්. අපිට x හම්බ වෙනවා රුපියල් 220ක් පෙට්‍රල් ගන්න. ආනේ ආට ඉතිරි වන මුදල. ඉතිරි වන මුදල තමයි හෙව්වේ. හරි. තව එකක් බලමු. ගස් ලැබු ගෙඩියක ඇති බීජ සංඛ්‍යාව p. ඔක්කොම බීජ p. ඉන් බීජ 81ක් බොල්ය. 81ක් බොල්. හොඳ බීජ ගණන. p ගෙන් මේ 81 අයින් කරන්න ඕනේ. හරි. යමු. පහද වගුව සම්පූර්ණ කරන්න. මොකද මේකේ අඥාතය x. නියත පදය 11යි. හරිනේ. මේකේ අඥාතය p. නියත පදය 8යි. හරි චෝක්. මේකේ අඥාතය y. ඍණ y කියන්නේ y. නියත පදය 10යි. මේකේ අඥාතය x. නියත පදය 21යි. අඥාතය m. නියත පදය 100යි. හරි. අඥාත පදය අහන්නේ. අඥාත පදය y. y. ඍණ y කියන්නේ අඥාත පදය x. හරි. බීජ ප්‍රකාශන වල ආදේශ අගයන් ආදේශ කිරීම. x ධන 3 බීජ ප්‍රකාශනයේ අඥාත පදය x වේ. මෙම x සඳහා 6 ආදේශ කරන්න. මොකද ආදේශ කරන්න කියන්නේ? ආදේශ කරන්න ඒ වෙනුවට යොදවන්න. දැන් මෙතන තියෙන x ධන 3. x වලට 6 දාන්නලු. 6 ධන 3. කීයද? 9යි. එහෙනම් ලැබුණ පිළිතුර 9යි. හරිචෝ. ඒ ධන 11 බීජ ප්‍රකාශනයේ අඥාත පදය ඒ වලට 10 දාන්නලු. එතකොට 10 දාන්න. මෙතන 11 දාන්න. එතකොට උත්තරය 21යි. එතකොට අගය 21යි. හරි. x සඳහා 2 3 4 5 අගයන් ආදේශ කළ විට x ධන 4 අගය ඔන්න බලන්න. x සඳහා 2 දාන්න. මේ 4ක් තියෙනවා 6යි දරුවා. x සඳහා 3 දාන්න. අර මේ 4ත් එක්ක 7යි. x ට විවිධ අගයන් දෙනවා ආදේශ කරනවා කියලා එකට කියන්නේ යොදවනවා. ඊට පස්සේ x ට 4යි. මෙතනත් 4ක් තියෙනවා 8යි. හරි. ඊළඟට x ට 5 දාන්න වෙනවා. x ට විවිධ අගයන් දීලා x එතන විචල්‍යයක් වෙනස් වෙන අගයන් තමයි දුන්නේ. හරි. ඒ වගේම එකක්. බිංදුව 3 4 5 ආදේශ කරන්න. මුලින්ම බිංදුව. බිංදුවට 11ක් එකතු කරන්න. බිංදුව ධන 11 බිංදුව ධන 11 11යි. එතකොට 3ක් ආදේශ කරන්න. 3යි 11යි 14යි. හරි නේද? හරි. ඊළඟ 4 ආදේශ කරන්න. 4යි 11යි කියද 15යි. හරි ෂෝක්. 5 ආදේශ කරන්න. 5යි 11යි කියද 16යි. අන්න බලන්න. අපි ලස්සනට අකුරු සඳහා ආදේශයන් යෙදුවා. පුංචි පන්තිය දෙන්නේ මෙහෙම එක ඉස්සරහට. එතන අපි කිව්වා සංගුණක එක වෙනවා කියන්නේ ඉස්සරහා එක තියෙනවා දෙනවා කියලා කිව්වේ. යමු. මේකෙත් ඒට ඉස්සරහා තියෙන්නේ එක. ඒ වලට 2 දාන්න. 12 ඒ වලට 2 14යි. හරි. ඒ වලට 3 දාන්න. 12 ධන 3 15යි. බොහොම සරලයි පොඩි දරුවට. මේ සුන්දරයි. ඒ වලට 4 දාන්න. 12 ධන 4 16යි. ඒ වලට 5 දාන්න. 12 ධන 5 17යි. හොඳයි නේද? හොඳයි. හොඳයි. මේකේ p වලට 5 3 2 1 දාලා හොයන්නලු. මුලින්ම 5 දාමු. 10ට 5ක් දාන්න 15යි. හරි. ඊළඟට p වලට 3ක් දාන්න. 10යි 3යි 13යි. හරි. ඊළඟට 2ක් දාන්න p වලට.
10 ධන 2 12යි. ඊළඟට එකක් දාන්න. 10 ධන 1 කීයද? 11යි. බලන්න. බොහොම සුන්දරයි, බොහොම ලේසි. ලස්සනට උත්තර ටික එනවා නේද? ඔව්. මේකේ ඍණ දීලා කමන්නේ. ඉස්සලම බිඳුව දාන්න. 2 ඍණ බිඳුව. දෙකෙන් බිඳුවක් ගියාම 2යි. හරි. ඊළඟට 1 දාන්න. 2 ඍණ 1 කියන්නේ 1යි. හරි. ඊළඟට 2 දාන්න. 2 ඍණ 2 කීයද? බිඳුවයි. එතකොට මේකේ මුද්‍රණයේදී සමාන ලකුණු එකක් වැඩිපුර දාලා අපි ලස්සන කෙරුවා එක මකලා. දැක්කද ළමයි? දැක්කද ළමයි? පහත වගුව සම්පූර්ණ කරන්න. බීජීය ප්‍රකාශනය මේක. අඥාත පදයේ අගය x. අගය ආදේතර x ඉන තැනට 3 දාන්න. 3යි 9යි. උත්තරේ 12යි. හරි ෂෝ. අඥාත පදයේ y ඒකේ අගය 4යි. එතකොට 4 ධන 11. කීයද? 15යි. හරි. මේකේ අඥාත පදයේ අගය 5යි. එතකොට p ධන 20. එතකොට 5 ධන 20. 25යි. බොහොම ලේසියිනේ. හරි. ඊළඟට අඥාතය 20යි. එතන 20 ඍණ 4 කීයද? 20න් 4ක් අඩු කළාම 16යි. හරි ෂෝ. හරිනේ? හරි. m වලට 12යි. එතන 12 ඍණ 11 කියන්න. 1යි නේ. හරි. ඊළඟට y ධන 3. එතකොට y ට 11යි. 11යි 3යි කීයද? 14යි. හරි. හරි. හොඳයි. හොඳයි. සම්පූර්ණ කරන්න. බීජීය ප්‍රකාශ. ඥාතය හෝ අඥාතය හෝ විතර. මේකද දීලා තියෙන අඥාතයක් වෙන්නත් පුළුවන්, විචල්‍යයක් වෙන්න. හැබැයි කියනවා ආදේශ කළ යුතු වගය. එතකොට ඒක ඥාතයක් වෙනවා. විචල්‍යයක් වෙන්න බෑ. හරියටම එකම වගයක් තමයි දීලා තියෙන්නේ. එතකොට ඒක අපි දෙනවා ආදේශ කරන්න x වලට කීයද? 5. විචල්්‍ය පදය x. 5 ආදේශ කරාම අගය 5 ධන 8 13යි. හිතෙන් ලියන්න ඕනේ. මේකේ විචල්්‍ය නැත්නම් අඥාතය y වලට 4යි 5යි 4යි 9යි. මේකේ අකුර a වලට 20යි 20න් 9ක් 11යි. ඊළඟට m වලට 6යි 6යි. 10න් අඩු කරන්න කියනවා 6ක්. 10 ඍණ m 10න් 6 ගියාම කීයද? 4යි. මේකේ අකුර x. ඒ වෙනුවට 7 දානවා. 11න් 7 ගියාම 4යි. හරි ෂෝක්. මේකේ අකුර m. m වලට තියෙන්නේ 3යි. බලන්න හොඳට. 3 ධන 4. 7යි. දැක්කනේ? ලේසියෙන් උත්තර ටික මනෝමයෙන් ගත්තා. x සමානයි 4 වන විට පහත දී ඇති එක් ප්‍රකාශයේ අගය සොයන්න. ඔන්න 4. ධන 3. 7යි. හරි ෂෝ. මේක වෙන අගයක්. වෙන ප්‍රකාශනයක්. හැබැයි x වලට 4මයි දීලා තියෙන්නේ. 4යි 7යි 11යි. හරි. මේකේ x වලට 4. 8යි 4යි 12යි. විවිධ ප්‍රකාශන x වලට 4. මේකේ 4 ධන 10. 14යි. බොහොම ලේසියිනේ. ආසාවේ බෑ නේද හදාගෙන යනකොට. x වලට 4. 10 ඍණ 4 6යි. x වලට 4. 9යි 4යි 13යි. මේකෙත් x වලට 4. 4යි 4යි. 8යි. වැඩි වෙනසක් කරලා. මේකේ 4 ඍණ 4. කීයද? x වලට 4නේ. බිඳුවයි. හරි ෂෝ. මේකෙත් 4.
12න් 4ක් 8යි. මේකෙත් 4 90න් අඩු කරන්න. කොට කීයද 86යි. good. මේකේ ගුණිතයක් බය වෙන්න එපා. අපි පොඩ්ඩක් වැඩිපුර දුන්නා ඒක. 4 වරක් 4 කීයද? 16යි. හොඳයි. සුන්දරයි නේද? ඔව්. ඒ වලගේ 20 වන විට අහනවා. 20 ධන 4 කියන්න. 24යි. විවිධාගයන් දෙනවා. 20 ඍණ 9 11යි. හරි. 20 ධන 11 31යි. 31යි. මෙතන ධන 20 ඍණ 11 එතකොට 9යි. හොඳයි. 9යි නේ. හරි. 31 ඍණ 20. මෙතන අපි කිව්වේ ඒ වලට 20. හරිනේ මතක තියාගන්න ඒ වලට 20. දැන් අපි 4ක් කරලා තියෙනවා. 5. එතකොට 20. 11. ඒ වලට 20. එතකොට 4යි. මෙතනත් ඒ වලට 20. 20 ඍණ 20 කීයද? බිංදුවයි. නේද? මේකේ 37න් 20ක් අඩු කරන්න. එතකොට 17යි. අන්න 20 ධන 20 40යි නේ. හරි. 20 ඍණ 20 කීයද? බිංදුවයි. හරි. බොහොම ලේසි. සීනි කිලෝග්‍රෑමක මිල රුපියල් x ද අල කිලෝග්‍රෑම් ප්‍රමාණයක මිල රුපියල් 80ක්ද වේ. සීනි කිලෝ එකක් සහ අල කිලෝ එකක් මිලදී ගැනීමට යන වියදම සඳහා වීජීය ප්‍රකාශනයක් ලියන්න. එතකොට සීනි කිලෝග්‍රෑමක් x එතකොට රුපියල් x යනවා. අල කිලෝග්‍රෑමක් 80 අන්න ඒ දෙකට යන වියදම. ඊළඟට කියනවා සීනි කිලෝග්‍රෑමක් රුපියල් 110 එනවා. මෙතන අපි මේක ලියලා සීනි සඳහා 110ක් ලියනවා. එතකොට මේ 80 එකතු කරා ආදේශය 190ක් මුළු මුදල එනවා. විජය ප්‍රකාශනයේ අගය ලස්සනට එනවා. ත්‍රිවිලයක් දිනකදී ලබන ආදායම රුපියල් x වන අතර ඉන්ධන සඳහා දිනකට රුපියල් 240 බැගින් වැය කරයි. දිනකදී ඉතිරි කරන මුදල වීජීය ප්‍රකාශනයක් ලෙස ලියන්න. ආදායම x. මේකෙන් පෙට්‍රල් ගහන්න යනවා දවසකට 240. ආන්න 240. ඒක තමයි යාට ඉතිරි වන මුදල. x කින් මේක අඩු කරා. සතියේ දින අතේදී ලබන ආදායම් පළවෙනි දවසේ 1200. ඒකෙන් 240ක් අඩු කරන්න. බිංදුවයි. 10න් 4ක් 6යි. 960යි රුපියල්. ඊළඟ දවසේ මේක හරි 1500ක් ලබන. 240ක් අඩු කරන්න. බිංදුවයි 6යි. 260යි 1000. ඊළඟ දවසේ යාගේ ආදායම. ඊළඟට 2300ක් ලබනවා. 2300. ඒකෙන් 240ක් අඩු කරනවා. රුපියල් 2060ක් ලබනවා. හරි. ඊළඟට 2400. 2400. අපි බලමු. 2400. 2400. ඒ කීවෙනි කොටසද? 1යි 2යි 3යි 4යි. 2400. මෙන්න 2400ක් ලබනවා. එතකොට 0යි 6යි 1යි 2යි. හරි.
ඒ 2400. ඊළඟ දවසේ 2400 හරි. ඊළඟ දවසේ 3400. 3400. 240 අඩු කරනවා. 3160යි. 3160යි. ඊළඟ දවසේ 4000යි මට මතක විදියට බලන්න. 4000යි. එතකොට 4000යි. ඒකෙන් අඩු කරනවා මේ ගාන. 6යි. 9න් දෙකක් කීයද? 7යි. 3යි. 3760යි. ඊට පස්සේ 1080ක් නම් 1080ක්. මෙහෙම අඩු කරන්න බැරි නම් ඕගොල්ලෝ මෙහෙම ලියලා අඩු කරන්නලා නැත්නම් පොඩි දරුවෝ වරද්ද ගන්න පුළුවන්. 0යි. 8න් 4ක් 4යි. 8යි. රුපියල් 807. එහෙම ලියලා අඩු කරන්න තමයි ඕගොල්ලන්ට සුදුසුම ක්‍රමය ඒක තමයි. දැන් මේක වුණත් එහෙම ලියනවා. 3400. 240. 0යි. 10න් 6යි. 3න් 1යි. 3යි. 3160යි. මේකත් එහෙම කරන්න. 2400යි. 240. 0යි. 10න් 6යි. 3න් 1යි. මෙතන 2යි. දැකනේ? මේකත් එහෙම කරන්න. මම උත්තරේ දාලයි හරි බව පෙන්නන්න. 0යි. 10න් 6යි. 9න් 7යි. මෙතන 3යි. දැකනේ? හරි. ඕගොල්ලන්ට සුදුසු එහෙම කියලා දීලා අඩු කරන එක පුංචි දරුවන්. හරි. සුජිත්ගේ දැන් වයස අවුරුදු x. තව වසර 5කට පසු ඔහුගේ වයස සඳහා ප්‍රකාශනය. එතකොට දැන් වයස අවුරුදු x. හරි. අවුරුදු 5කට පස්සේ මේකට x ට 5ක් එකතු වෙන්න එපා. ඔව්. x සමානයි 10 නම් වසර 5කට පසු ඔහුගේ වයස සොයන්න. වසර 5කට වයස පසු 5 x වලට 10ලු දැන්. 10යි 5යි. කීයද? අවුරුදු 15යි. අවුරුදු 15. අවු කියලා දැම්මේ අවුරුදු. හරි? හරි. වසර 5කට පසු ඔහුගේ පියාගේ වයස ඔහුගේ වයස වෙන 4 ගුණයක් නම් 4 ගුණයක් නම් 15 4 අවුරුදු කීයද එතකොට? අවුරුදු 15 පස්සේ පියාට 60යි. ඔහුගේ පියාගේ වයස ඔහුගේ වයස වෙන 4 ගුණයක්. හරි. පියාගේ වයස 60යි. රූපේ දැක්වෙන ත්‍රිකෝණයේ පරිමිතිය සඳහා වීජීය ප්‍රකාශනයක් සොයන්න. ඒකේ මේකේ වට ප්‍රමාණය හොයන්න. මොකක්ද x ධන 8 ධන 12. පොඩ සුළු කරලා කියන්න. සමානයි x ධන 20. ඒකකය සෙන්ටිමීටර. හරි. ඊට පස්සේ x වලට 11 දාලා අගය හොයන්නලු. ආවා x ධන 20ක් 11ක් දාන්න. අන්න x 11 නම් පරිමිතිය 31යි සෙන්ටිමීටර වුණා. ඒ වීජය දීලා අපි ඒක ලස්සනට ආදේශ කරලා පෙන්නුවා. හරි. එකම ගානේ කොටස් දෙකයි. ඒ සිට දී දක්වා අදුර වීජීය ප්‍රකාශනයකින් ලියන්න. x ධන 3 ධන x ධන 3 ධන 8. ඒ කියන්නේ x ධන 11. හරි. ඊට පස්සේ x වලාගේ පහනම් x ධන 11 x ට 5 දාන්න. 5යි 11යි 16යි කිලෝමීටර. අතර මනෝමෙනු දාලා බලන්න. 5යි 3යි 8යි 8යි 16යි. පස්සන ගානක් නේ. ඔව්. 6 වන ශ්‍රේණියේ පන්ති 3ක සිටින සිසුන් ගණන පහද වගුවේ දැක්වේ. පන්ති 3ේම සිටින සිසුන් ගණන සඳහා වීජීය ප්‍රකාශනයක් ලියන්න. 32 එකතු කිරීම කීයද? 44 එකතු කිරීම x. ඔක ඕන්න ලියන්න පුළුවන් මුලින් x දාලා. මෙතන 6යි 76යි x ධන 76යි. මෙතන x මේ දෙන්න 76යි. x සමානයි 35 නම්. එතකොට x ධන 76යි. x වලට 35 දාන්න.
76ක් එකතු කරන්න. එතකොට 35යි 76යි. ඔයගොල්ලෝ ඔහොම කරන්නේ. 11න් 1යි 11. ලස්සන උත්තරයක්. 111. 111. දෙක සහ 10 අතර ඇති ප්‍රථමක සංඛ්‍යා. x ධන 1, x ධන 3, x ධන 5 වේ. මේ ලියලා තින්නේ 2යි 10යි අතර ප්‍රථමක සංඛ්‍යා. ඒගොල්ලෝ x වලින් දීලා තියෙනවා. ටිකක් අමුතු විදිය ගාණක්. මගේ ගාණක්. x වලගේ 2 වෙන විට සියලු ප්‍රථමක සංඛ්‍යා සොයන්න. ඔන්න 2 දාන්න x වලට. ආන්න 3 හරිනේ. දෙකට පස්සෙන්නේ 3. x දාන්න 3. x වලට 2 දාන්න. ආන්න 5යි. 3 5 හරි. x වලට 2 දාන්න. ආන්න 7යි. හරිනේ. 2යි 10යි අතර තියෙන 3 5 7 ප්‍රථමක සංඛ්‍යා සියල්ල ලැබුණා. ලස්සන ගාණක් අපි දුන්නා. යම් ශාලිය ළඟ නවකතා පොත් 30 සංඛ්‍යාවක් ඇත. ඔහුගේ පියා තවත් නවකතා පොත් 11ක් ඕට දුන්නේ. T තිබුණා 11ක් දුන්නා. දැන් පොත් මෙච්චර තියෙනවා. T වලගේ 23 නම්. T වලගේ 23යි. මෙතන 11යි. සම්පූර්ණ පොත් තියෙනවා 34. ඔය වගේ ගණන් රාශියක් අපිට හද දරුවන්ට දෙන්න පුළුවන්. මොන බලන්න. අච්චු පොතේ තියෙන ප්‍රකාශනයක් තමයි අපි මේ ගත්තේ. චලනී සතුව අභ්‍යාස පොත් 4ක් තිබුණේ. මෙතින්. ඇයට මාමාගෙන් තවත් අභ්‍යාස පොත් පාර්සලයක් ලැබුණේ. හරි. ඇයට ලැබුණු පොත් පාසලේ පොත් ප්‍රමාණය හරියටම නොදන්නා ආගයක් නිසා එය අඥාත හැබැයි නියතයකි. පාර්සලේ ඇති ප්‍රමාණය අපි ඒගොල්ලෝ කියනවා n වලින් දාගන්න කියලා. හරිනේ. චලනීය සතුව තිබූ පොත් ගණන කීයද 4යි. හරි. මාමාගෙන් ලැබුණු පොත් ගණන n. චලනීය සතු මුළු පොත් ගණන n ධන 4. හරි. 4 ධන n. ලෙස ලිවිය හැකිය. එහෙමත් ලියන්න පුළුවන්. මෙය මේ n ධන 4 ලෙසද ලිවිය හැකිය. ඒගොල්ලෝ මෙතන 4 ධනයෙන් n ධන 4 ලෙසද ලිවිය හැකියි. මෙලෙස කොට ගන්නා ප්‍රකාශනයක් විජය ප්‍රකාශනයක් වේ. ඔය අච්චුපතෙන් ඔය කතා කළේම. ලස්සන රූපයක් සමග. වීදුරු බෝල සමූහයක් ඇති මල්ලකින් වීදුරු බෝල 5ක් ඉවතට ගන්නා ලදී. දැන් මල්ලේ ඇති බෝල ප්‍රමාණය දැක්වීමට විජය ප්‍රකාශනයක් ලියන්න. වීදුරු බෝල A තියෙනවා. මල්ලේ තියෙන වීදුරු බෝල ගන්න Aයි සිතමු. A. ඉවතට ගත්ත වීදුරු බෝල ගන්න 5යි. ඉතිරි ඇති බෝල ගන්න A ඍණ 5යි. මල්ලේ ඉතිරි ඇති බෝල ගන්න සඳහා විජය ප්‍රකාශනය A ඍණ 5යි. ඒ අච්චු පොතෙන් අරගෙන ලිව්වා ලස්සන රූප දෙවිච්ච නිසා. හරි නේද? හරි. පන්තියක සිසු 45ක් සිටිති. පන්තියේ පිරිමි ළමයි ගන්න එම්මයි ගත් විට ගැහැණු ළමයි. ගැහැණු ළමයි ගණන කියන්න බලන්න. ඔක්කොම කොච්චර හිටියද? 45ක් සිටියා. එකෙන් පිරිමි ළමයි ගන්න එම් අයින් කළා. එතකොට ගැහැණු ළමයි ගන්න 45 ඍණ එම්. පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න බලමු. පළමුවන පදය x. දෙවන පදය 10. පළමු පදයට දෙවෙනි පදය එකතු කරන්න ඕන. එතකොට x ධන 10. හරි ලේසියිනේ. හරි. විජය ප්‍රකාශනය ලැබෙනවා. පළමු පදය 3යි. දෙවෙනි පදය 9යි. එතන අරකට පොඩක් පැටහෙන වෙනවා. පළමු පදය දෙවෙනි පදය එකතු කරලා ලැබෙන විජය ප්‍රකාශනය කියන එකදී ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. මේක එකක් දෙන්න තිබුණේ අඥාත පදයක්. ඒක කොහොම හරි තියෙන එක තමයි ඔන්න අපි ලිව්වේ. හරි. පළමු පදය 15යි දෙවන පදය x. 15 ධන x. පළමු පදය y දෙවන පදය 4යි. y ධන 4. හරි. පළමු පදය n දෙවන පදය 7යි. හරි.
පළමු පදය p දෙවන පදය 5යි. හරි. ඊළඟ විජය ප්‍රකාශනය දීලා තියෙනවා 6 ධන y කියලා. පළමු පදය 6 නම් මේක y. අරක 25 ධන d එහෙනම් පළමු පදය 25. අන්න ලස්සනට පිරෙව්වා. ලස්සනට පිරෙව්වා. වගුව සම්පූර්ණ කරන්න. පළමු පදය x දෙවන පදය 2යි. දෙවන පදය පළවෙනි පදයෙන් අඩු කළ විට දෙවන පදය අඩු කරන්නලු පළවෙනි පදය. x ඍණ 2යි. දෙවන පදය අඩු කරන්නලු පළවෙනි පදය. එතකොට ඒකෙත් අන්න අර කතාව වෙනවා විජය ප්‍රකාශනයක් නෙමෙයි එන්නේ. දෙවන පදය පළවෙනි පදයෙන් අඩු කළ විට y ඍණ 45. හරි. මෙතන බලන්න මේක p මෙතන තියෙන්නේ 100. p ඍණ 100 වෙන්න ඕනේ. හරි. මෙතන 32. අඩු කරන්න ඕනේ x. මෙතන m. අඩු කරන්න ඕනේ 8ක්. හරි. හරි නේද? හරි. පාසලක ගුරු මණ්ඩලයේ ගුරුවරු p ගණනක් සිටිති. නවක ගුරුවරු දෙදෙනෙක් පාසලට එකතු වුණා. දැන් සිටින ගුරුවරු ගන්න p සිටියා දෙකක් එකතු වුණා. p දන්න දෙක. විජය ප්‍රකාශනයකින් දක්වන්න. පාසලක ආදි ශිෂ්‍යයෙකු විසින් පාසල් පුස්තකාලයට පොත් 100ක් පරිත්‍යාග කරන ලදී. පුස්තකාලයේ තිබූ පොත් ගණන xයි සලකා. xයි සලකා. පරිත්‍යාග කළ පසු පුස්තකාලයට සම්පූර්ණ පොත් ගන්න. x තිබුණා 100ක් පරිත්‍යාගී කළා. හරිනේ? හරි. ශාල කතන්දරයක් චූටි ප්‍රකාශයක්. චූටි ප්‍රකාශයකට ගොඩ නගනවා අපි ගණිතේ. ගණිතයේ තියෙන සුන්දරත්වය ඒක තමයි. අපි මාළඟ තිබු මුදලෙන් රුපියල් 10ක් මම යාළුවෙකුට දුන්නේ. මාළඟ ඉතුරු ඇති මුදල කොච්චරද? ඒක මාළඟ තිබිච්ච මුදල දන්නේ x. 10ක් යාළුවෙකුට දුන්නා. යාචකයෙකුට දීලා තියෙනවා. රුපියල් 10ක් මම යාචකයෙකුට දුන්නේ. මාළඟ ඉතුරු මුදල අන්න රුපියල්. හරි. නිමල්ගේ පියාගේ දවසක ආදායම රුපියල් 750යි. මම ඇගේ වෙළෙන්දාමෙන් x ප්‍රමාණයක් ආදායමක් උපයයි. පියාගේ සහ මවගේ දවසක මුළු එකතුව. මවට x හම් වෙනවා. පියාට 750ක්. එහෙනම් දෙන්නගේම ආදායම. මේක 750 දාන x ලිව්වත් හරි. නේ? හරි නේද? ඔයගොල්ලෝ දන්නවා හරි කියලා. රුවන් බස් ජාලය වල පැමිණෙන මිනිත්තු 10ක් ගත වී ඇත. රුවන් ඇවිල්ලා විනාඩි 10ක් ගත වී ඇත. තවත් මිනිත්තු t වලින් ඔහු යන බසය පැමිණි. තවත් මිනිත්තු t වලට පස්සේ. ඔහුට බස් නැවතුමේ රැඳී සිටින සිදුවන කාලය. කොට t ධන 10. ඔන්න ඒකකය මිනිත්තු 10 ධන t හරි. පොල් ගෙඩියක මිල රුපියල් x වේ. අම්මා ළඟ තිබුණු රුපියල් 150න් පොල් ගෙඩියක් ගත් පසු 150 දුන්නා. මේ පොල් ගෙඩිය ගත්තාම ඒක අඩු කරලා අම්මට ඉතුරු වෙන මුදල දෙනවා රුපියල් 150 ඍණ x. බොහොම සරල වැඩ. නිදසුන x අන්න අපි ආදේශ කරලා පෙන්නන්නේ. x ඍණ 4 අගය හොයන්න ඕනේ. x වල අගය 5 දානවා. 5න් 4ක් අඩු කරනවා 1 ලැබෙනවා. දැක්කද ළමයි? 1 ලැබෙනවා. ක්‍රියාකාරකමක් මම දාලා දිනවා දරුවන්ට. පහත දැක්වෙන වගුව පිටපත් කරගෙන සම්පූර්ණ කරන්න. බීජීය ප්‍රකාශනය x ධන 6. අඥාතය හෝ විචල්්‍ය x හරිනේ? හරි. පදය සඳහා ආදේශ කළ යුතු අගය 5යි. පසු ප්‍රකාශනයේ සංඛ්‍යාත්මක අගය. එතකොට 5 ධන 6. සංඛ්‍යාත්මක අගය 11යි. හරිනේ බබෝ? x වලට 5 දැම්මා. 5 ධන 6. මේක විචල්්‍ය කීයද? y. y ට දාන්න ඕනේ 14. එතකොට 14 ධන 5. කීයද? 19යි. හරි. හොඳයි. මේකේ විචල්්‍ය a. ඒට දාන්න ඕනේ 12. බලන්න එතකොට ඒට 12 දාන්න ඕනේ. පේනවනේ? 12 ඍණ 8.
12 ඍණ 8 කීයද? 4යි. හරි. මේකත් කියන්න. අඥාතය p. පීට දාන්න ඕනේ 20. එතකොට 20 ඍණ 10 කීයද? 10යි. සුන්දරයි නේද? මේකේ අඥාතය n. nට දාන්න ඕනේ 6. nට දාන්න ඕනේ 6. එතකොට පේනවනේ 15 ඍණ 6. 9යි. අන්න අපි ලස්සනට කතා කළා. දැක්කා නේද? දැක්කා නේද? ඔව්. x සමානයි 10 වන විට පහතදී ඇති එක ප්‍රකාශනයේ අගය සොයන්න. ඔන්න අපි හොයන්න යනවා. 10 ධන 5 කියන්නේ 15යි. මන්ට හදන්න පුළුවන්. මේක x වලගේ 10යි. ධන 8යි 18යි. මේක x වලගේ කීයද? 10යි. 25න් 10ක් ගියා. 15යි. good. good. x වලගේ 10යි. y වලගේ 25 වන විට අන්න 25යි 5යි කියන්නේ එකතු කළාම 30යි. y වලගේ 25යි 10ක් අඩු වුණාම කීයද? 25න් 10ක් 15යි. y වලගේ 25යි 20ක් අඩු කරන්න ලස්සනට 5ක් එනවා. ලස්සනට 5ක් එනවා. ඒ වලගේ 8යි. අන්න බලන්න. ඒකේ ඍණ දීලා තියෙන්නේ. ඒකයි එක වෙනස. 20 ඍණ 8. 20න් 8ක් අඩු කරාම 12යි. හරිද? හරි. 15 ඍණ 8. 7යි. 35 ඍණ 8. 35න් 8 ගියාම 27යි. අඩු කරලා බලන්න. 15න් 8ක් 7යි 2යි. හරි. පොල් ගෙඩියක මිල රුපියල් x වන අතර අන්න සීනි කිලෝ එක මිල රුපියල් 110ක් වේ. පොල් ගෙඩියකට හා සීනි කිලෝ එකට වැය වන මුළු මුදල දක්වන වීජීය ප්‍රකාශනයක් ලියන්න. රුපියල් x ධන 110. හරි. පොල් ගෙඩිය මිල රුපියල් 35 නම් වීජීය ප්‍රකාශනයේ අගය සොයන්න. අන්න x ධන 110. පොල් ගෙඩියට දානවා රුපියල් 35ක්. මේ 110 එකතු කරනවා. එහෙනම් රුපියල් 100 කීයද? 45යි. 45යි. 145යි. එක්තරා පවුලට පියාගේ සහ මවගේ දෛනික ඉපයීම 850 ධන x වේ. 850 පියාණිකේ දෛනික ඉපයීමද x යන්නෙන් දක්වා ඇත්තේ මවගේ දෛනික ඉපයීමද වේ. එක්තරා සතියක දින 5කදී මවගේ දෛනික ඉපයීම පිළිවෙලින් අන්න මෙහෙම වෙනස් වේ. එක් දිනේ මුළු ඉපයීම සොයන්න. ඔන්න බලන්න. 850 ධන x. හරි. එතකොට මේ x 650යි එක දවසක්. එතකොට 850 ධන 600 බිංදුවයි 5යි 14යි. අන්න දෙන්නගේම ඉපයීම ඒ දවසේ 1450යි. ඊළඟට බලන්න 850 ධන x දෙවෙනි දවසේ 550යි. බිංදුවයි 10යි 9යි 5යි 14යි. අන්න ඊළඟ දවසේ. ඊළඟට 850 ධන x 435යි. 435. 5යි 5යි 3යි 8යි 12යි. එක යට ලියලා එකතු කරගන්න. හරි. තවත් තියෙනවා. ඊට පස්සේ 850 ධන x කීයද x ඊළඟට? 525යි. 525යි. 850 ධන 525යි. බිංදුවයි 5යි 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 2යි 7යි 8යි 5යි 13යි රුපියල් ඊළඟ දවසේ 850 ධන x
x කියන්නේ කීයද? 515. මෙතන 5යි 6යි 13. 1365. එක එක් දිනේ මුළු ඉපයීම වෙන වෙනම සෙව්වා. දැක්කද? මමත් දුන්නා ඒ වගේ 3 wheel ගාන. පෙට්‍රල් ගැව්වා. ඒක සුද්ධ ආදායම යමු. සාරාංශයට ඇවිත් ඉන්නවා. ඔන්න දරුවා. වීජීය සංකේත භාවිතා කරලා ලියන ප්‍රකාශනයක් වීජීය ප්‍රකාශනයක් නම් වේ. හරි. වීජීය ප්‍රකාශනයක අඥාත පදයට හෝ විචල්්‍ය පදයට හෝ සංඛ්‍යාත්මක අගයක් යෙදීම ආදේශ කිරීමක් වේ. මේක x නම් ඒකට අපි අගයක් දෙනවා. ඒක ආදේශ. මේකට වෙන අකුරක් තිබුණොත් y ඒකට අපි ආදේශයක් දෙනවා. එතකොට අන්න ඒක තමයි ආදේශ කිරීම. ඒකට වටිනාකමක් දීලා අගය හොයනවා. ඔන්න දරුවන් එතකොට අපි ඔබේ මේ පාඩම මුලින් මගේ උදාහරණ ගැටලු අභ්‍යාස ගොඩාක් කතා කළා. ඊට පස්සේ ඔබේ අච්චුපතේ සියලුම නිදසුන් සහ ගැටලු කතා කළා. ඔබේ මේ පාඩම මෙතනින් මම සම්පූර්ණයෙන් නිමාවට පත් කරනවා.